lecture එක මේකේ කතා වෙන්නේ JIT branching ගැන JIT වල දෙවෙනි වීඩියෝ එක. හරි. මේකේ JIT branching කියන එක නිකන් tree එකක් වගේ. හරි. ඒකේ ඒ කියන්නේ JIT is the default branch, JIT is the master branch. ඒක දන්නවනේ. මේ master branch එක තමයි මේ default branch එක. හරි. ඒක like trunk එක. ඒ කියන්නේ ගහේ කඳ වගේලු master branch එක. හරි. Very simply put, a branch is a you make from the main path of development. අපේ main path එක තමයි මේ main branch එක, මේ master branch එක. මේක තමයි අපි අර කතා කරපු centralized repository. හරි. හරි. branching අපි පාවිච්චි කරන්නේ අර අපි හිතන්න අපි මොකක් හරි කරන මේවා ඒ කියන්නේ කරන ෆීචර් එක තියෙන මොකක් හරි ෆීචර් එක වෙන් කරලා හඳුර ගන්න තමයි මේක අමිත් දැන් මේ අමිත් කියන එක නා ප්‍රොඩක්ට් එකක් තියෙනවා X කියලා. ඒ ප්‍රොඩක්ට් කියන X එකේ අමිත් වැඩ කරනවලු ෆීචර් A එකේ. හරි. බිනේෂ් කියන එක වැඩ කරනවා ෆීචර් B එකේ. හරි. අන්න ඒ විදිහට ෆීචර් එක වැඩ කරන්නේ අමිත්. එයාට ෆීචර් A එකට බ්‍රාන්ච් එකක් හදලා දෙනවා. එයා කරන්නේ ඒක. හරි. ෆීචර් B එකේ කරාට මේ බිනේෂ්ට පුළුවන් ෆීචර් B එකේ වැඩ. හරි. අන් ඒ වගේ බ්‍රාන්ච් දෙක වැඩ කරන්න පුළුවන්. ඒ විදිහට කරනකොට අර අනිත් කෙනාගේ වට කිසි බාධාවක් නැහැ. මේ තමන්ගේ ලෝකල් රෙපොසිටරි එකේ තියෙන ලෝකල් රෙපොසිටරි එකට මේ කමිට් කර මේ වැඩ කරගෙන යන්න පුළුවන්. හරිද? ඒක ලෝකල් රෙපොසිටරි එකේ තියෙනකන් කොහොමත් කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? Now it is good practice to push your changes to the remote repository regularly. ඒ කියන්නේ හොඳ ප්‍රැක්ටිස් එකක්ලු remote repository එකට regularly push කරන එක code එක. හරි. හරි. එතකොට what sort of problem can be expected when they do that? හරි. එතකොට තමයි ඇති වෙන්න පුළුවන් merge conflicts. ඒ කියන්නේ අපි ඕක local repository එකේ තියෙනකන් conflict ඇති වෙන්නේ නැහැ. මොකද ඒකේ තියෙන්නේ අපි දැන්ට වැඩ කරගෙන යන එකේ මේ විතරනේ. අනිත් අයගේ දේවල් නැහැ. අනිත් අයගේ දේවල් මේ ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. මොකද ඒ දෙක එකතු වෙන්නේ මේ remote repository එකේ. අපි අපේ ලෝක රෙපොසිටරි එකේ වැඩ කර ඉඳලා කෝඩ් එක පුෂ් කරනකොට මේ රිමෝට් රෙපොසිටරි එකට එතකොට තමයි මර්ජ් කන්ෆ්ලික්ට්ස් ඇති වෙන්නේ. හරි. ඒක හැම වෙලෙම නෑ. මොකක් හරි කන්ෆ්ලික්ට් එකක් තිබ්බොත් තමයි කන්ෆ්ලික්ට් ඇති වෙන්නේ. ඒක දන්නවා. Any solution to the above problem? Yes. Let each of them work on their own branch. හරි. මේකේ ඒ වෙන ප්‍රශ්නේ විසඳ ගන්න හොඳම ක්‍රමය තමයි එක එකනා තම තමන්ගේ බ්‍රාන්ච් වල වැඩ කරන්නේ. right? එහෙම බ්‍රාන්ච් වල වැඩ කරේ නැතුනම තමයි ඔය ප්‍රශ්නේ එන්නේ. ඔක්කොම එක බ්‍රාන්ච් එකේ වැඩ ගන්න ගියපුවා. හරි. එතකොට කන්ෆ්ලික්ට් වෙන එක අඩුයි. අපි බ්‍රාන්චස් හොඳ බෙදාගෙන පිළිවෙලකට වැඩේ කරනවා. හොඳට මතක තියාගන්න ලෝකල් රිපොසිටරි එකයි එතකොට බ්‍රාන්චිනු කියන එක දෙකක්. හරි. මේ අපි ලෝකල් රිපොසිටරි එක වැඩ කරා කියලා මේ බ්‍රාන්ච් හදාගෙන නැත්නම් කන්ෆ්ලික්ට් වෙනවා. හරි. ඒ කියන්නේ එකම මේන් බ්‍රාන්ච් එකට මේ පුෂ් කරනවා වෙන්න පුළුවන් ලෝකල් රෙපොසිටරි වල ඉඳලා. හරි. ඒක හින්දා ඒ කියන්නේ බ්‍රාන්චින් කරගෙන කරොත් තමයි කන්ෆ්ලික්ට් අඩු. හරි. හරි. මේ තියෙන්නේ මාස්ටර් බ්‍රාන්ච් එක. හරි. මේක තමයි මාස්ටර් බ්‍රාන්ච් එක. මේක තමයි අපි මේන් එක කියන්නේ. හරි. මාස්ටර් බ්‍රාන්ච් එක කියනවා මේන් බ්‍රාන්ච් එක කියනවා මේ ඒක තමයි. හරි. එතකොට අපිට පුළුවන් මේකෙන් පුල් එකක් අරගෙන අපිට ඕනේ චේන්ජස් ටික කරන්න. අපිට ඕනේ චේන්ජස් ටික කරා පුෂ් කරා. හරි. ඊට පස්සේ ඒ වගේම තව කෙනෙකුටත් පුළුවන් මේ මෙතනින් යන ගමන් එයා මේකෙන් පුෂ් එකක් ගත්තා. එයාට ඕනේ චේන්ජස් ටික කරා පුල් මේ පුෂ් කරා. හරි. මෙතනින් පුල් එකක් ගන්න. මේ පුල් එකක් අරගෙන චේන්ජස් ටික කරා පුෂ් කරා. පුල් එකක් ගත්තා චේන්ජස් ටික කරා පුෂ් කරා. මේකට තමයි කියන්නේ non linear development එකක් කියලා. අපි හැමෝම මේකේ නෙමෙයිනේ මේන් බ්‍රාන්ච් එකේ විතරක් ඉඳගෙන කරනවනේ. මෙයා කරලා ඉවර වෙනකන් ඉන්න ඕනේ නැහැ. මෙයාට පටන් ගන්න. තේරුණාද? ඒ මෙයා කරලා ඉවර වෙනකන් ඉඳලා මෙයා පටන් ගන්නවා අන්න ලීනියර් එක. දැන් මේක non linear development එකක් කරන්න පුළුවන් JIT වල. ඒකයි කියන්නේ එක්කෙනෙක් කරලා එයාගේ කොටස දානකන් ඉන්න ඕනේ අනිත් කෙනාට පටන් ගන්න. හරි. ඒකයි non linear development එක කියන්නේ. හරි. Why is branching needed? Allow a developer to switch among different tasks easily.
Yeah, suppose while Amit is working on the feature A, he gets request to attend the major issues in the product X. හිතන්න හරි මේකෙදි කියන්නේ මේකෙදි කියන්නේ දැන් ෆීචර් A එකේ අමිත් වැඩ කර කර ඉන්නවා. හරි. ඒ වැඩ කර කර ඉද්දී මේජර් ඉෂුව එකක්. හරි. ඒ ප්‍රොඩක්ට් X කියන එකේ වැඩ කර කර ඉන්න ගමන් ප්‍රොඩක්ට් X කියන එකේ එනවලු ලොකු ප්‍රශ්නයක්. හරි. ඒ ප්‍රශ්නේ ආපුහම මේ අමිත්ලු ඒක හදන්නවා. හරි. එතකොට අමිත් මොකද කරන්නේ? If Amit is working on his local master branch, he will now have to do මෙන්න මේ ටික තමයි කරන්න. Undo all the changes he did. ඒ කියන්නේ මේ වෙනකන් කරපු changes ටික undo කරන්න ඕනේ. Fix the issues. හරි. ඊට පස්සේ restart work on feature. ඒ කියන්නේ තේරෙනවනේ? ඒ කියන්නේ if the Amit is working on his local master branch, කියන්නේ local branch එකේ master branch එකේ වැඩ කර කර ඉන්නවා නම් හරිද? කරන්න ඕන මුලින්ම changes ඔක්කොම undo කරන්න. හරි? ඔක්කොම changes undo කරලා එයා කරපු ඒවා ටික ඊට පස්සේ issue එක හදන්න මුලින්ම. හරි? ඊට පස්සේ restart work on feature A. මෙතන ඔළුවට යන්න පුළුවන් මේ බලන්න මේ undo කරන්නේ එයා main branch එකේ වැඩ කර කර ඉන්න හින්දා. ඒ කියන්නේ local master branch එකේ වැඩ කරගෙන master branch එකේ වැඩ කරගෙන ඉන්නකොට මේ error එකක් එන හින්දා තමයි අර දැන්ට කර කර හිටපු ඒවා ටික ඔක්කොම undo කරන්නේ. හොඳයි. මේ නැත්තම් අර ගන්නකොට මෙයා බාගෙට කර කර හිටපු ඒවා ටික තිබ්බොත් වෙන issues ටිකක් හැදෙන්න පුළුවන් හින්දා තමයි මේ එයා දැන්ට කරපු ටික ඔක්කොම undo කරලා අර අරගෙන් මේකක් අරගෙන issue එක හදලා තමයි මේ ආපහු වැඩ කරන්නේ feature එකේ. හරි? හරි. Git branching the basics. හරි. මේකේ if the Amit had been working on a separate branch, even if he was on his local repository, he could have. දැන් මෙතනදි කතා කරන්නේ එයා separate branch එක වැඩ කර කර හිටියා. හරිද? අර කලින් වැඩ කර කර හිටියේ main එකේම. මං කිව්වේ හරිද? එතකොට දැන් මෙයා වැඩ කරගෙන ඉන්නේ local එකේ තියෙන එයාගේ branch එක. හරි? දැන් stop the work on the feature and switch to the master branch. හරි? දැන් කරන්නේ දැන් branch වල තියෙන වාසිය ඒකයි. අපි අර undo කරන එක කරන්න ඕනේ අපි කර කර හිටු මේ වැඩ ටික ඔක්කොම undo කරන්න ඕනේ. දැන් තියෙන්නේ දැන්ට වැඩ කර කර ඉන්න එක නැවතුවා මාස්ටර් බ්‍රාන්ච් එකට. ඒ කියන්නේ අපි දැන් ෆීචර් එකේනේ වැඩ කරගෙන ඉන්නේ. ෆීචර් බ්‍රාන්ච් එකනේ. ඒකේ මාස්ටර් බ්‍රාන්ච් එකට මාරුණා. ඊට පස්සේ හැදුවා hot fix කියලා මොකක් හරි බ්‍රාන්ච් එක කියන්නේ නමක් දාලා අපි හදනවා බ්‍රාන්ච් එක. හරි hot fix එකට ඒ කියන්නේ තියෙන අවුල හදන්නේ. ඒ කියන්නේ hot fix කියලා බ්‍රාන්ච් එකක් හැදුවා. ඒ බ්‍රාන්ච් එකේ ඒ බ්‍රාන්ච් එකට මේ පුෂ් කරගත්තා මේ රිමෝට් රෙපොසිටරි එකෙන් කෝඩ් එක. ඒ කියන්නේ දැන් ඔය ප්‍රශ්නේ තියෙන එකෙන්. හරි. ඊට පස්සේ මේ ඒක මේව කරගෙන මේ ෆික්ස් කරනවා. හරි. මේ කෝඩ් එක මේ අරගෙන ඒ ටික මේ මර්ජ් කරලා ආපහු මර්ජ් කරන්න ඕන රිමෝට් මාස්ටර් එකට. හරි. ඒක දන්නවනේ. තේරෙනව නේද? බ්‍රාන්ච් එකක් හදනවා. බ්‍රාන්ච් එක හදලා කෝඩ් එක පුෂ් කරගන්නවා. ඒ කියන්නේ මේ රිමෝට් රෙපොසිටරි එකෙන් කෝඩ් එක පුෂ් කරගන්නවා. ඊට පස්සේ මේ කෝඩ් එකේ තිබ්බ ප්‍රශ්නේ හදලා ආපහු රිමෝට් මේ මාස්ටර් එකට මේ මර්ජ් කරනවා. හරි. ඊට පස්සේ ආපහු ස්විච් කරනවා මේ ෆීචර් බ්‍රාන්ච් එකට. මේ එයා කර කර හිටපු වැඩ ටික එතන ඉඳන් කරගෙන යනවා. හරි. අර undo කරන process එක කරන්න ඕනේ නැහැ මේකේ වගේ. මේ process එක ඕනේ නැහැ. මොකද මේ branching කරලා තමයි මේක කරන්නේ. right? අර branching නැති හින්දා තමයි undo කරන්නේ. ඒක ඔළුවේ තියාගන්න එතකොට. හරි. git branching refer to the previous scenario. හරි. Using git branching during development time is clearly more efficient rather than not using any. හරි. branch කරන්න නැතුව කරන එක මේ time efficient ලු මේ branching කරලා කරනවා. හරි. Using branching is must for the collaboration with multiple developers. يعني developers ලා කීප දෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම branching කියන එක වැදගත්. හරිද? Whatever you do on a
branch is isolated from the rest of the code. Great. What great when you want to experiment. ඔයා හිතන්න දැන් බ්‍රාන්චින් කරනකොට තියෙන වාසිය තමයි අපිට පුළුවන් දැන් රන් වෙවි තියෙන එක මේ අරගෙන මොකක් හරි එක්ස්පෙරිමන්ට් එකක් කරන්න. හරි එක්ස්පෙරිමන්ට් එක බ්‍රාන්ච් එකේ කරන්නේ. ඒතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි වැඩ කරගෙන ඉන්න කෝඩ් එක ගත්තා. හරි එක්ස්පෙරිමන්ට් එකක් කරන්න තියෙනවා නම් මොකක් හරි හරියයිද වරදිද කියලා ෂුවර් නැති එක. එක්ස්පෙරිමන්ට් එක කරා වැඩ කරොත් මේ ඒක ටෙස්ට් කරලා බලලා ඒක අපිට අපව පුෂ් කරන්න පුළුවන්. වැඩ කරේ නැත්තම් අයින් කරලා දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ බ්‍රාන්ච් යන්නේ. හරි ඒ විදිහට it is not a bad idea to use branching for the individual projects too. තමන් තනියම කරන ප්‍රොජෙක්ට් එකකට වුණත් මේ මේක පාවිච්චි කරන එක බ්‍රාන්චින් පාවිච්චි කරන එක නරක වැඩක් නෙමෙයි. මොකද අපි ෆීචර්ස් වලට තමයි බ්‍රාන්චින් හදාගන්නේ. හරි. එතකොට ඇත්ත කතන්දරේ අපි බ්‍රාන්චින් හදාගන්නේ දැන් අපි ඔය කැම්පස් එකේ කරන ප්‍රොජෙක්ට් වල අපි බ්‍රාන්චින් හදාගන්නේ එක එකනාගේ නම් වලටනේ. එහෙම නෙමෙයි. හරිනම් බ්‍රාන්චින් කරන්න ඕනේ ඉන්ඩිවිජුවල් ෆීචර්ස් වලට. මොකක් හරි ෆීචර් එකක්. අපි එක ෆීචර් එකක් තියෙනවා. ඒ ෆීචර් එක ලොකුයි නම් අපිට ඒ පුළුවන් ෆීචර් එක තව පොඩි පොඩි ෆීචර්ස් වලට කඩා ගන්න. ඒ පොඩි ෆීචර් එක ඉවරනහම මේ ඒ බ්‍රාන්ච් එක ඕන අපි ඩිලීට් කරලා දාන්න පුළුවන්. හරි. It is not a bad idea. Branching on Git is a very lightweight operation. Therefore, use it whatever possible. හරි. branching කියන එක පොඩි දෙයක් Git එකේ තියෙන. හරි. ඒක පාවිච්චි කරන්න පුළුවන් හැම වෙලෙම පාවිච්චි කරන්න කියලා තමයි කියන්නේ. හරි. හරි. එතකොට මේ git command තියෙන්නේ branch එකක් හදාගන්න විදිය. අපිට පුළුවන් git branch කියලා අපිට හදාගන්න ඕනේ branch එකේ නම දෙන්න. එතකොට branch එක හැදෙනවා. හරි. ඊට පස්සේ අපිට මේ branch එකට මාරු වෙන්න නම් git checkout කියලා branch එකේ නම ගන්න. හරි. ඔය දෙකම මේ කෝඩ් දෙකෙන්ම වෙන දේ අපිට එකපාර කරන්න පුළුවන් git checkout/b කියලා අපි හදන branch එකේ නම ගන්න. එතකොට අලුතෙන් branch එක හැදුනා ඒ branch එකට මාරුත් වෙනවා. මේ දෙකම එකපාර මේක කරන එක දෙකම එකපාර වෙනවා මේකේ. හරි. right. එතකොට මෙතන git is very flexible when it is come to the how to branch. When it's git is very flexible when it comes to how to branch. There is no one standard method but some well accepted how to branch recipes are there. හරි. ඒ කියන්නේ හරියට බ්‍රාන්ච් කරන්න ඕනේ මේ විදිහට කියලා ක්‍රමයක් නැහැ. හරි. ඒ වුණාට අර හදාගත්ත well accepted දේවල් ටිකක් තියෙනවා. හරි. They called workflow on branching strategies. Git workflow is a recipe or recommendation for how to Git to accomplish work in consistent and productive manner. අර මම කියපු කතන්දරේ තමයි. හරි. අපි ඒ වගේ හදාගන්න well accepted how to branch again recipes තමයි ඒ කියන්නේ popular workflows මේ පාවිච්චි කරනවා git flow github flow gitlab flow trunk based development මේවා තමයි popular workflows. හරි. එතකොට මේ ටික මතක තියාගන්න සමහරවිට හරි. මේ කියන්නේ git flow ගැන. හරි. මේ git flow. හරි. මේකේ පාවිච්චි මේ තියෙන්නේ මේ. හරි. අපිට දැන් මේන් බ්‍රාන්ච් එක තියෙනවා. හරි. ආයි ඩෙවලොප්මන්ට් බ්‍රාන්ච් එකක් කියලා එකක් තියෙනවා. හරි. මේන් බ්‍රාන්ච් එක තමයි අත්‍තර කිව්වොත් අපි මේක මේ රිලීස් කරලා තියෙන එකේ ටික තමයි මේ තියෙන්නේ. හරිද? ඒ කියන්නේ රිලීස් කරලා ඒ කියන්නේ මේන් බ්‍රාන්ච් එක අපි ඩෙවලොප්මන්ට් කියලා වෙනම බ්‍රාන්ච් එකක් තියෙනවා. මේන් බ්‍රාන්ච් එක කියලා තව එකක්. ඩෙවලොප්මන්ට් වලට කරන බ්‍රාන්ච් එක තමයි මේ තියෙන්නේ. හරි. අපි මොකක් හරි version එකක් රිලීස් කරනවා නම් ඒකට තමයි මේන් බ්‍රාන්ච් එක පාවිච්චි කරන්නේ. හරි. ඔන්න බලන්න මෙතන මේන් බ්‍රාන්ච් එක තියෙනවා. හරි. ඒකෙන් පුල් එකක් අරගෙන මෙතන ඩෙවලොපින් පටන් ගන්නවා. හරි. ඒ ඩෙවලොපින් පටන් ගන්නවා. හරි. ඒ ඩෙවලොපින් පටන් අරගෙන ෆීචර් ඒක. ඒ කියන්නේ මොකක් හරි ෆීචර් එකක් තියෙනවා. ඒක හදනවා. ඒක ඩෙවලොප්මන්ට් කරලා ඉවරලා දානවා. හරි. ෆීචර් B එකක් තියෙනවා. ඒක කරලා පුෂ් කරනවා. හරි. ඊට පස්සේ ආයෙ ඔන්න ෆීචර් C එකක් තියෙනවා. ඒක අරගෙන කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ සම්පූර්ණ ඩෙවලොප්මන්ට් ප්‍රොසෙස් එක. ඒ කියන්නේ එක සෙක්ට් එකක් හරි එක version එකක්. හරි. ඉවර වෙලා තමයි මේ මේන් බ්‍රාන්ච් එකට දාන්නේ. මේක තමයි
ඇතරම මේක මේ රනින් මේ වෙලා වැඩ කරන එක හරි එතකොට මේක ප්‍රඩක්ෂන් එන්වරමට හරි මේක මේක දාන වේෂන් එකක් විදිහට තමයි හරි මෙතන වෙලා තියෙන්නේ මේන් එක ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන මොකක් හරි ඒක තමයි මේ හොට් ෆික්ස් කියලා අපි අර කලින් හෙදුවේ ඒ වගේ හොට් ෆික්ස් එකක් අරගෙන ඉක්මනට හදලා මේ වර්ෂන් එක දාන්න හරි මේ 0.1 කිය වර්ෂන් එක 0 ඊට පස්සේ මේ හොට් ෆික්ස් එක හදලා දානක 0.1 මේ තියෙන වර්ෂන් චේන්ජ් වෙලා ඩෙවලොප්මන්ට් ප්‍රොසෙස් එක ඉවර වෙලා මේ වර්ෂන් 1 එක 0 එක 1 කරා හරි පොඩි එඩිය එකක් තියාගන්න එක ගැන ජිට් ෆ්ලෝ කියන එක මේ පොඩ්ඩක් මේ ඒ කම්පලෙක්ස් හොඳේ මේ ජිට් ෆ්ලෝ ඒක හින්දා තමයි අපි ජිට් හබ් ෆ්ලෝ පාවිච්චි කරන්නේ මේක මේ සිම්පල් ප්‍රොජෙක්ට් වල පාවිච්චි ස්මෝල් ප්‍රොජෙක්ට් වල පාවිච්චි කරන්න මේ එක මේ වැඩක් නෑ ඒ කියන්නේ කරන්න අමාරුයි හරි මේ ඒ කියන්නේ unnecessary complex වෙනවා ඒ කියන්නේ ඕනවට වඩා මේ complex වෙනවා ප්‍රොජෙක්ට් එක එහෙම කරන්න ගියොත් හරි it is more suitable so enterprise grade software development ජිට් ෆ්ලෝ එක පාවිච්චි කරන්න හොඳයි enterprise grade software වලට හරි requires enforce of the practice for the proper functions of the workflow මේකට හොඳ ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕන කියලා තමයි කියන්නේ මේකෙන් මේ proper practice එකක් තියෙනවලු ඒ ෆන්ක්ෂන් කරගන්න මේ workflow එක හරි for most use case it is okay ඒ කියන්නේ උනට වඩා මේ ටිකක් complex හරි ඒකින්ද ගොඩක් ප්‍රොජෙක්ට් වලට ඒක දරුණු හරි ඒ කියන්නේ උනට වඩා පොඩි ප්‍රොජෙක්ට් වලට ඒක පාවිච්චි කරන එක තේරුම් නැහැ ජිට් ෆ්ලෝ එක හරි ජිට් ෆ්ලෝ එක එතකොට මෙතන කියන්නේ අපි දැන් කතා කරන්නේ ජිට් හබ් ෆ්ලෝ ගැන හරි දැන් ජිට් හබ් වලට හරි simply alternative is preferable for the most use cases ඒ කියන්නේ හොඳම ඒ කියන්නේ ගොඩක් use cases වලට හොඳයි මේ ජිට් හබ් ෆ්ලෝ එක හරි හරි මේ තමයි ජිට් හබ් ෆ්ලෝ එක හරි ජිට් හබ් ෆ්ලෝ එක අපිට පුළුවන් මේ තියෙන මාස්ටර් බ්‍රාන්ච් එක අපි වැඩ කර කර ඉන්න එක හරි මේකේ වැඩ කර කර ඉන්න ගම අපිට බ්‍රාන්ච් එකක් හදන්න පුළුවන් බ්‍රාන්ච් එකක් හැදුවා ඊට පස්සේ අපේ චේන්ජස් ටික කමිට් කරගෙන යන්න පුළුවන් හරි බ්‍රාන්ච් එකේ ඉන්න ගමන් අපි මේ දැන් මේ කරන පොඩි පොඩි කැලේ ටික කමිට් කරගෙන යන්න හරි ඊට පස්සේ පුල් රික්වෙස්ට් එකක් ගන්නවා හරි පුල් රික්වෙස්ට් එකක් කියන්නේ අපි මේන් බ්‍රාන්ච් එකෙන් අපි කමිට් කරපු ටික මේ මේන් එකට දාන්න අපි රික්වෙස්ට් එකක් කරනවා මර්ජ් කරන්න කලින් පුල් රික්වෙස්ට් එකක් කරනවා ඒ රික්වෙස්ට් එකෙන් පස්සේ අපිට පුළුවන් get feedback ඒ කියන්නේ අපිට පුළුවන් මේ අනිත් යූසර්ස්ලගෙන් අහන්න කියන්නේ එයාලගේ ෆීඩ්බැක් එක ගන්න පුළුවන් මේ චේන්ජ් එක ගැන හරි ඒවා අරගෙන ඒක ටෙස්ට් කරලා අපිට පුළුවන් මේන් බ්‍රාන්ච් එකට මර්ජ් කරන්න හරි මේක තමයි GitHub flow එක right එතකොට this is a GitHub based simply workflow creating new feature branch from the main branch make the necessary changes to the feature branch continue until you think your feature is ready හරි බ්‍රාන්ච් එකක් මේ තියෙන්නේ මේ workflow එක වැඩ කරන විදිහ හරි අපිට පුළුවන් මේන් බ්‍රාන්ච් එකට ගිහිල්ලා මුලින්ම ෆීචර් බ්‍රාන්ච් එකක් හදාගන්න හරි ඊට පස්සේ අපිට පුළුවන් ඒ ෆීචර් බ්‍රාන්ච් එකේ වැඩ කරන්න අපේ ෆීචර් එක රෙඩි කියලා හිතනකම් හරි ඒ කියන්නේ දැන් අපේ මොකක් හරි ෆීචර් එකනේ මම කිව්වේ අර කලින් කිව්වේ ෆීචර් එක තමයි බ්‍රාන්ච් එක හදන්නේ හරි ඒ ෆීචර් එක කම්ප්ලීට් කියලා හිතනකම් අපිට පුළුවන් ඒක වැඩ කරන්න හරි අපිට හිතුනහම මේ ෆීචර් එක හරි කියලා අපිට පුළුවන් ඒක මේ අපිට පුළුවන් අනිත් මේ පුල් රික්වෙස්ට් එකක් දීලා ඒ කියන්නේ පුල් රික්වෙස්ට් එකක් දීලා අපිට පුළුවන් ෆීඩ්බැක් ගන්න අද ඩිවෙලොපර්ස්ලා හරි අනිත් ඩිවෙලොපර්ස්ලාගේ මේ ෆීඩ්බැක් එක ගන්න පුළුවන් ඊට පස්සේ address their reviews comment received on the pull request එකට යාලා කියන දේවල් එක්ක රිවියස් එක කමෙන්ට් එක මේ තීරණය කරලා අපිට පුළුවන් මර්ජ් කරන්න පුල් රික්වෙස්ට් එක මේන් බ්‍රාන්ච් එකට. හරි. ඊට පස්සේ අර මම කලින් කිව්වා වගේ මුලින්ම කිව්වා ඩිලීට් කරන්න පුළුවන් ඒ ෆීචර් බ්‍රාන්ච් එක. අපි පොඩි ෆීචර් එකකට තමයි බ්‍රාන්ච් එක හදන්නේ. හරි. ඒ ෆීචර් එක ඉවර වුණාන් පස්සේ ඒ ෆීචර් එක ආයේ ඒ බ්‍රාන්ච් එක වැඩක් නැහැ. ඒකෙන්ද ඒ බ්‍රාන්ච් එක ඩිලීට් කරලා දාන්න පුළුවන්. හරි. පුල් රික්වෙස්ට්. අපි දැන් මෙතන දාන පුල් රික්වෙස්ට් කියන. හරි.
මෙතන PR ගැන කතා කරන්න අපි. හරි. pull request. pull request එක කියන්නේ අපි propose කරනවා මේ main branch එක change කරන්න. හරි. ඒ කියන්නේ main branch එක change කරන්නද කියලා අහන එකට තමයි pull request එක කියන්නේ. හරි. Usually put the propose change the proposed change are in the feature branch which ensure that the main branch will contains code which is written. ඒ කියන්නේ මේන් බ්‍රාන්ච් එකේ තමයි දැන්ට වැඩ කරන working code එක තියෙන්නේ. හරි. feature branch එකේ විතරයි අපි change කරපු එක තියෙන්නේ. හරි. ඒක උළු තියාගන්න. The other collaborators will have to verify the proposed changes. PR is okay first. අනිත් changes මම කරපු ඒ කියන්නේ අර branch එකේ feature branch එකේ කරපු changes ටික ප්‍රශ්නයක් නැද්ද කියන එක අනිත් collaboratorsලා අනිත් developersලා check කරන්න. හරි. ඒක ඕකේ නම් මේ ඒ කියන්නේ ඕකේ නම් ප්‍රශ්නයක් නැහැ. මේ ඕකේ නම් ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒ කියන්නේ අවුල් නම් පුළුවන් සජෙස්ට් කරන්න චේන්ජස් ටික කරන්න අනිත් ඩෙවලොපර්ස්ලාට සජෙස්ට් කරන්න පුළුවන් මේ චේන්ජස් ටික කරන්න. හරි? දැන් ඊට පස්සේ දැන් ප්‍රශ්නයක් නැත්තම් PR එක ඇක්සෙප්ට් කරාට පස්සේ මේ ෆීචර් බ්‍රාන්ච් එක මර්ජ් වෙනවා ඔටෝමැටිකලි මේන් බ්‍රාන්ච් එකට. හරි? එතකොට තමයි හරියට මේ මේන් බ්‍රාන්ච් එකට අර අපි හදපු ෆීචර් එක ඇඩ් වෙන්නේ. හරි? හරි. ඒ ටික තමයි මේකේ තියෙන්නේ. pull request එක කියන්නේ ඒක. හරි? Git branching best practices. Create a branch for the each feature. මම කලින් කිව්වා වගේ අපි branch හදන්නේ features වලට. නැතුව 4 දෙනෙක් project එකේ වැඩ කරනවා කියලා branches 4ක් නෙමෙයි හදන්නේ. හරි? අපි feature එකට තමයි හදන්නේ. එතකොට හිතන්න අපි මොකක් හරි ෆුඩ් එකක් ඇඩ් කරන පාර්ට් එකක් කරනවා කියන්නේ. ඒ කියන්නේ ෆුඩ් මැනේජ්මන්ට් කියන එකේ ෆුඩ් එක ඇඩ් කරන පාර්ට් එක විතරක් අපි ගන්න එක ෆීචර් එක. හරි ෆීචර් එක අපි නම් කරනවා අපි කරන එකනාගේ නම්. ඒක මොකක් හරි මේ අපි හදා ගන්න ඕනේ මොකක් හොඳ නේමින් කන්වෙන්ෂන් එකක් එක බ්‍රාන්ච් එක හදා ගන්න. වැඩ කරන එකනාගේ නම දාලා ෆුඩ් ඇඩ් කියලා දාලා එහෙම මොකක් හරි නේමින් කන්වෙන්ෂන් එකක් එක්ක නේමින් කන්වෙන්ෂන් ඇති යට තිබ්බා. හරිද? ඒ විදිහට එක පොඩි ෆීචර් එකකට තමයි බ්‍රාන්ච් එක හදාගන්නේ. ඒ බ්‍රාන්ච් එක මේ එක බ්‍රාන්ච් එක සාමාන්‍ය ෆීචර්ස් ගොඩක් රන් වෙන්නේ නැහැ. හරි? එක බ්‍රාන්ච් එකක් හදන්නේ පොඩි ෆීචර් එකකට ඊට පස්සේ ඒ ෆීචර් එක ඉවර වුණාම මේ ඒ බ්‍රාන්ච් එක අයින් කරලා දාන්න පුළුවන්. Ideally one person should work on one feature branch. හරි? ඒ කියන්නේ එක පර්සන් කෙනෙක් වැඩ කරන්නේ එක ෆීචර් බ්‍රාන්ච් එකක විතර. හරි? feature branch should be short lived. ඒ කියන්නේ ටික කාලයක්. ඒ කියන්නේ දිගටම තියෙන්නේ නැහැ බ්‍රාන්ච් එක. හරි? වැඩේ ඉවර වුණාම මේ බ්‍රාන්ච් එක අයින් කරලා දාන්න. හරිද? one feature. හරි. delete the local and remote feature branch after merge into the main branch. හරි? අපිට පුළුවන් delete කරලා දාන්න local මේ remote branch එකයි ලෝකල් එකයි රිමෝට් එකයි ෆීචර් බ්‍රාන්ච් එකේ මේ මර්ජ් කරාට පස්සේ මේන් බ්‍රාන්ච් එකට. හරි? මෙතනදී කියවෙන්නේ මේ delete the local and remote. මේ remote කියන්නේ මෙතන remote කියන්නේ මේ අපේ මේ centralized repository එකේ අපි හදාගන්න remote branch එකක්. ඒ කියන්නේ දැන් අපි local එකේ හැදෙන feature එකට හදා ගන්න ඕනේ. feature එකට අපි branch එකක් හදපුවම feature එකටත් හැදෙනවා remote branch එක. හරි? ඒ දෙකම මේ අපේගේ ලෝකල් එකේ තියෙන එකයි රිමෝට් එකේ තියෙන එක. දෙකම ඩිලීට් කරලා දාන්න කියලා තමයි මෙතන කියන්නේ. හරි. ඒකලු තියාගන්න. දෙකම ඩිලීට් කරනවා කියන එක. හරි. Git branching best practices merge early and often to avoid conflict. ඒ කියන්නේ මේකේ අපි හැම වෙලෙම මේ මර්ජ් කරන්න ඕනේ කියලා කලින්. ඒ කියන්නේ අර ගොඩාක් එකතු වෙනකන් ඉන්නේ නැතුව මේ මර්ජ් කරන්න කියලා කියන්නේ මර්ජ් conflict වෙන එක නවත්තන්න. හරි. Keep the master branch clean. Only production ready code should be in the master. ඒ කියන්නේ master branch එකේ තියෙන්න ඕනේ හැම වෙලෙම production ready code එක. ඒ කියන්නේ මේ දැන් උනත් මේ වැඩ කරන්න පුළුවන් කෝඩ් එකක් තමයි හැම වෙලෙම master branch එකේ තියෙන්න ඕනේ. ඒකින්ද master branch එක හැම වෙලෙම මේ clean එකේ තියාගන්න කියනවා. The better is it is better to avoid working directly on the master branch.
කියන්නේ it is better to avoid working directly on the main branch. ඒ කියන්නේ main branch එකේ directly වැඩ කරන එක හොඳ නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ main branch එක පාවිච්චි කරලා වැඩ කරන එක අර branch හදාගෙන වැඩ කරන්න කියලා කියන්නේ. Use a good naming conventions. අර මම කලින් කිව්වේ branch හදා ගන්නකොට හොඳ naming convention එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒක තමයි මේ තියෙන්නේ. අපිට පුළුවන් feature එක දාලා user ගේ නම දාලා කරන ෆීච් එක ටාස්ක් එක ලෝව කේස් වලින් විස්තර කරන්න පුළුවන්. මේ තියෙන උදාහරණයක් ෆීච් එක දාලා නම දැම්ම විහංජේ හරි ඊට පස්සේ ඒ කරන එක ෆීච් එක පොඩ්ඩක් ඩිස්ක්‍රිප්ෂන් කරන්න පුළුවන්. විස්තරේ මෙතන ෆීච් එක දාන්න. හරි එතකොට හරි ඒ ටික හරි මේ තියෙන්නේ JIT general best practices. හරි best practices තමයි මේ තියෙන්නේ. හරි make small incremental change. Don't make huge changes in one go. හරි it make big feature to add. ඒ කියන්නේ feature එක ලොකුයි නම් හරි feature එක ලොකුයි නම් ඒක small parts වලට කඩා ගන්න කියන්නේ. හරි break down කරගෙන තමයි කරන්න කියන්නේ. හරි part එක ලොකුයි නම් හරි පුළුවන් තරම් කුඩා කරගන්න කියනවා. keep commits atomic. ඒ කියන්නේ atomic විදිහටලු commit කරන්න ඕනේ හැම වෙලෙම පොඩි ඒ කියන්නේ දැන් මේ කරපු එක commit කරන්න කියලා කියන්නේ. ඒ කියන්නේ වැඩි වෙලා තියාගෙන ඉන්න එපා commit කරන්න. The better if each commit focus on one part of the feature. Right? This will minimize the damage if you must revert a commit. හරි මේක ප්‍රශ්න ඒ කියන්නේ අපි මොකක් හරි කමිට් එකක් කරලා නිතර කමිට් කරන එකෙන් අපිට තියෙන වාසිය තමයි මේ රිවර්ට් කරන්න පුළුවන්. එතකොට අපිට ඕනෙම කමිට් එකකට ගානට රිවර්ට් කරලා ගන්න පුළුවන් ඕනෙම තැනට. හරි එහෙම කරන්න නම් නිතර කමිට් කරන්න ඉක්මනට. මෙතෙන් දැන් කියන්නේ එක ෆීචර් එකකට ෆීචර් එකට කමිට් එකක් තියාගන්න කියලා. පොඩි ෆීචර්ස් වලින් අපි මේ කරන්නේ ෆීචර් එකට කමිට් එකක් තියාගන්න. හරි ෆීචර් එකට එක කමිට් එකක් නෙමෙයි ෆීචර් එක පාර්ට් එකකට එක කමිට් එකක් ගන්න තියාගන්න. හරි පොඩ්ඩක් කරලා ඉවරන ගම ආයෙ කමිට් කරන්න කියලා කියන්නේ. හරි එක පාර්ට් එකක් ඉවරච්ච ගම. හරි commit often. Commit your changes often even if the work is not done. වැඩේ කරලා ඉවර වෙන්න ඕනේ නැහැ කියලා කියන්නේ කමිට් කරන්න. නිතර කමිට් කරන්න කියලා කියන්නේ වැඩේ ඉවර වුණ නැත. හරි pull the changes is origin main branch before you create a new branch from your local main. හරි මේකේ කියන්නේ මේ අපි අනිවාර්යෙන්ම මේ origin main එකෙන් ඒ කියන්නේ main branch එකෙන් pull එකක් ගන්නලු අනිවාර්යෙන්ම මේ අලුත් change එකක් කරන්න කලින්. හරි change එකක් කියන්නේ මේ අලුත් branch එකක් හදන්න කලින්. හරි this is ensure that the new feature branch is created with all the latest change in the master. This reduce the possibility of merge conflicts later. මේ merge conflict වෙන එක නවත්තන්න නම් මේ හැම වෙලේම අලුත් branch එකක් හදද්දි මේ main branch එකෙන්ම pull එකක් අරගෙන ඉන්න කියලා කියන්නේ. හරි push local feature branch commits to remote off. ඒ කියන්නේ even if it is an unfinished feature push it. That's good for the safe keeping. ඒ කියන්නේ රිමෝට් එකටත් දාලා තියන්නලු. ඒ කියන්නේ මේ push local changes local feature branch commits to remote often. ඒ කියන්නේ remote branch එකටත් මේ හැම වෙලේම මේ push කරලා තියන්න. අර commit කරනවා වගේම local feature branch එකට අපිට පුළුවන් මේ commit කරලා මේ push කරලා තියන්න. හරි use branches. See the section of branching for the comprehensive set of reasons. මේ කියන්නේ මේ නිතරම branches හැම එකම branches පාවිච්චි කරන්න කියන එක. හරි මේ අර branching section එක බලන්න කියන්නේ කලින් අපි කරේ. හරි write a good commit message. commit message කරනකොට තව කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන්න
හොඳ කමිට් මැසේජ් එක පිළිවෙලකට තේරුම් ගන්න පුළුවන් වෙන්න ගහන්න කියලා කියන්නේ. හරි. select one branch in strategy. හරි. ඒ කියන්නේ එක branch in strategy එක select කරගෙන යන්න. හරි. මේක දැන්ට එච්චරයි. හරි. lecture 4 එක කරමු ඊළඟ.